Saga. What is Saga? Abi Android video. Android video. Hari. මොලොත් පොඩක් පෙනුනද ඒ වගේ? කිලෝ කීයක් විතර දිනා අංකල? දෙන්නගෙම කිසි ගාණක් තියෙනවා පුතා. 20 ගාණක්? ඉන්නත් බෑ කියනකොට. උග්ග නම් ඇති කොහොමත් උග්ගෙම විතර කිලෝ 15ක් අත්තයි. එහෙම තියනවා. කුමාලු ඉන්නේ අනේ ඔය. ලොකෝකට නෑ. වැල්ලේ බොඩි බිල්ඩර් කෙනෙක් ආවම නැටිටින් ඉස්සලා පෙන්නන්න වෙයිද? එහෙම පුළුවන් නේද උදා? හොඳයි නේ. ඕම ඒවල වැටෙනා ඒක. හරි. හරි. හරිද? Dia tetap balap tetap. කිලෝ 8යි. අද කිලෝ එකක් අත් නෑ වරු 3ක් බඩු. Kau dulu. බබයි. Nah, biar aku tarik. දැන් 250. Hah? ඒක කොටසකදී මේ පොඩි Heh. Mada? දවසේ හැටියට තමයි නේද? Ayo. Amaru lah. Ada gila kita ni apa kebe? Eka kian dah be. අංකල් පාන්දර වදිනේ ඔන්නේද? ඔව්. පාන්දර කියන්නේ එළි වෙලානේ ඉන්නේ කොහොම? ඔව් නේ. ඒ කියන්නේ ගොඩට දිනනවා රෑ අල්ලලා උරුවට දාගන්නවා. නම් පිටර නෑ වගේ. ඒක කියන්නේ වැදගත්. Kaget
18ක් විතර. 22යි 500යි. දේසි නෑනේ අංකල් අර කොරපොතු කපන්න. හරි අමාරු කපන්න. ඊයේ කැපෙන්නත් ඕන. ඔව්. ඊයේ කැපුණ නැත්නම් ඔක්කොම බෑ. ඊයේ කැපෙන්නත් ඕන පොඩ්ඩක් හරි දැනුම දුත්තක් තියෙන්නත් ඕන. නැත්තම් මාළුව තැලෙනවා නේද? හරිද? ඒවකනේ කොරපොත්ත යන්නේ නැත්තම්. මේකේ තමයි කැපිල්ල තියෙන්නේ මේ ටික. අනුරාධපුරයේමද කිව්වනේ නෑ. ඔව්. ගේ අර ගිහින් නැති ඉඳලා මේ ඉඳලා
සමහරෙකුගේ තියෙනවා සමහරෙකුගේ නැහැ. ඔව්. හැමෝගෙම නැහැ. නෑ වගේ තමයි. ඒ විතර කනවා නේද? ඔව්. එහෙමයි. දෙන්න පිටර කිලෝ 6ක් තිබ්බා. විතර විතරක් කිලෝ 6ක්. පිටර විතරක් කිලෝ 6ක්. පටව ලක්ෂ දෙකක්. මම ඉතන මාළුව කොච්චර ලොකුද? මාළුවා අච්චර ලොකුවක් කියන්නේ මේකට චුට්ටක් ලොකු. කිලෝ 15ක් විතර වගේ. කාගේ. පිටර දෙක මෙතන දෙවුණා. ඔව් නේ. කරම දුන්න පිටර දෙක. එකගේ පිටර ටිකක් තියෙනවා. කවුගේ දෙනා? පොඩක් තියෙනවා. බස් දෙකම එකට එනවා. ඈ? ඉස්සර කරාදමු. සිටිපි කරේ? මෝරේ කාද ඉස්සර කරා මොකද? නැත්නම් ඊළඟ මාර්ගය. යංගල් ලස්සන ගන්න ඕනේ නේද? ඔව්. නැත්තම් පොඩි වෙනවා. උද්ද තියෙන්න ඕනේ. නැත්තම් පිටර දෙක දෙන්නත් බෑනේ. ඔව්. ජයරත්න කඩේ වඩිය දන්නවද? මාත් එතන කියලා මගේ ඇඟිල්ලක් කපනවා. අර වීදුරු පෙට්ටි කෑල්ලක. ජයරත්න පුතා. අද අර සොපින් එකක් කරන් දෙන්න ඕන. මේ පැත්තේ මෙතන හෙල්මට් එක. මාළුවේ කෝටි 10ක් විතර වටිනවා කියලා දැන් මොකද විතර බලන්න. මේ රෙඩි රටව බලන සාමාන්‍ය මේවා කරන්නේ. සමහර වගේ පැටව එන්න දෙන ලක්ෂ ගාණක් විතර. ගානක් තියෙනවා. ජෝඩි විතර උණුසල්කටටත් වැඩි පොඩි. කවුරුද කඩා පොඩි? යන ඕකෙන් මේ එන හැම පැටියම ඉතුරු වෙන්නේ නැහැ. අනිත් මාළු කාලා ඉතුරු වෙන කටව තමයි ලොකු වෙන්නේ නේ. දැන් අර මේවා කියලා පොකුණු කියනවනේ. ඔව්. පොකුණු වල බෝ කරන්නේ උන සම්පූර්ණම මේ ගන්නවා ඒගොල්ලෝ කට. ගන්නවනේ. ජල ජීවියෙයි. කොහෙද පොකුණු ලොබ කරන්නේ? එම් දෙපිට තියෙනවා මේ. ලොකු එක සෙන්ටර් එක. එහෙමද? හලා. එතන ඉන්න පැටව විතරද? අනේ මව්මාළු තමයි ඉන්නේ. මව්මාළු දාලා රටව වෙනම ටැංකියකට දානවා. පාරක් ඉතින් රටව දාද්දී කෝටි එකමාරක් මාළුව වටිනාකම ගිහිල්ලා. ඔව්. නැගමක් කියන්න බෑ නේ. කියන්න බෑ මම වගේ. ඔය එකේ අර වඳ බෙදා ගිහිල්ලා ඉන්න මාළු වර්ගයක් තියෙනවද? මොනවද? පැටව ගන්න බැයි සානේ. රටව කියන්නේ ඇසිඩ් දෙන්නේ. දැන් ආයිකන්නවා අර ඉන්නේ මේ මధుර කීටයක්. ඊට වඩා චුට්ටක් ලොකු පැටව තමයි ඒකෙන් දෙන්නේ. ඒකෙන් පොකුණු වලට දෙනවා. ඒ කියන්නේ තවත් කවුරු හරි පොකුණු කරනවනේ. ආයිකන්නවා මාර්ගයෙන් ගත්තා කියලා. ඔය ඇසිඩ් ලොකු කරනවා මා දවස් 45. ඊට පස්සේ ඒ පැටියව ඔයාට 7 25 දුක දෙන්නේ.
ඔයා ඒ පැටිය දෙන්නේ ආපහු 3.50කට වැව්වලට. ඒක තමයි ක්‍රමය ඒගොල්ලෝගේ. ගාත්‍රි නැත්නම් ඒගොල්ලෝ ටැංකිය ලොකු කරනවා. ගොඩක් දුරට පොකුණු වලට අනිවාර්යෙන්ම අරන් යනවා. පොකුණු කියන්නේ ගල්ලා රත් වෙනවා විදිහට අපි. තාප්පගේ තමයි ඒක පෙටව කියලා ගන්නවා. ලංකාවේ ඉතින් මල්ලි බලලා කියන්නේ මම අරන් දෙනවා. මේ මාළු වගා කරද්දී නම් මම හිතනවා හොඳට මුන්න කන්න දෙන්න ඕනේ දී. මොකක්ද නැහැ නේ. කෑම තියෙනවා. ඒ කියන්නේ දාන්න වෙනම එයාලා කැම දෙනවාද? යාර පඩි 50 කින්නේ දැක්කම අත්තමාරුවක් දාලා ඉන්නේ. ඒක විතරක් තියෙනවා 6ක්ද කොයිද? උදේ පොටි ගහන්න පුළුවන් බොකුණා නේද? අපේ ඔව් අර වෙලේ. දැන් ගහන්නේ පාඩි ඒක වැඩි. ඒ මැෂින් කුඩිය වැඩි නේ අප්පා. පැයකට 25000යි 1000යි එහෙම ගන්න. අපේ වත්තේ මාඩල් පොකුණක් තමයි 60000ක් එච්චර නේද? කාරණේ විතර කියලා දාන්න. ඒක නම් තියෙනවා යටි 8ක් විතර. පැයෙන් විතර හරන්න බෑද? 10ක් වතර. අපි නෑ කොහොමද උදේ වඩන් ගත්තාම අවශ්‍යයට ගම්ම හැරුවා. අර වෙනදා යුක්තක් හැරුවා. මේ මානේ පොකුණ දැන් මානේ හැදෙනවද? ඒ කියන්නේ අර මානේ මේකට පස්සට. ඔව් කට්ටොලා ආදායමනේ. ඔව් ඒක මම ප්‍රශ්නේ දෙන්න දියසේව හදනකොට. කරනවා එපා. ගස්සල ඒකේ මාළුත් දාලා දෙන්නේ? නෑ මාළු දාන්න. මාළු දාන්න පුළුවන් වාට. මාළු දාන්න තෙල් තියෙන්නේ. පොර ගහද්දි මැරෙනවනේ. ඒකයි සීන්. ඊට බං ඔය මදුරු එහෙම දෙන්නේ නැද්ද ඔගේ? නෑ. තෙල් ගහනවා. තෙල් ගහන්න මැෂින් එක. අතට තමයි වල මේවා වෙන්නේ. ඔව් ඒ කියන්නේ ලෙඩ එනවා සෑහෙන. අනිත් ඒක තමයි කරන්නේ. බදලා ඩේල් කරන්නේ. තමයි නේද? මම අරන් ගිහින් ඒක තමයි කරන්නේ. අරන්ගේ දෙකම ඒක කරේ. මම ඩේල් කරලා ළමයි රයිස් එකක් දාලා ya bagian kan බාගේ තමයි. ඊයේ බැරුණා හන්දි. ඊ සිකුරාදානේ. සිකුරාදා ඈ ada puluh අද පුළුවන්. ගතිය ය. සරන්සෙට් වෙනම හදාගන්න ඉවගේ. එහෙනවනේ යක. බෑ කියලා බෑනේ කපන්න දෙන්නත් ඈ. රස්සාවේ හෙට දැම්මට තේරුවා කියලා. මොන එක තමයි sama dekat ni nanti sama dekat manusia gini හැදෙන බණ්ඩායි මාරු කපන්න ඇති කියලා. Kenali dengar kapan deh? වයි පට්ටාන්නවා. එක්කද විතරයි කැපින්නේ කියලා. Jadi kapan nih? මේකත් කපන්න දන්නේ නැහැ ජීවිතේ. කපන්නේ Ini sangkar kapan dulu ya? ඈ? නෑ මං તો කපන්නේ වෙයි. Arang jadi. Kerja kerja. කයර්තිය කරගෙන විතර දුරයි. නෑ හොයාගෙන ඉන්න මල්ලි කොහෙද දිනන මම දැන් ටික හිටියේ නේද?
බණ්ඩාර මාළි. මාළුවෙක්වත් කපනට පුරුදු වෙනවා කොයි ඕක තෙත් පිටියම දිහා බලා ඉන්නද? තෙත් පිටිය දිහාම බලා ඉන්නද? හා? මෙතන එකමාර නෑ කිලෝ එකනේ. කිලෝ එකට තුට්ටක් වැඩිදී. අමාරයි කියලා දාමුකෝ. අටහමාර. අතනත් එකක් තිබ්බොත් අටහමාර. කොතනද? විතර. ඔළුවක් තියෙනවනේ. ඔළුවක් තියෙනවා. එකක් කියලා බලමු කිලෝ එකක් තියෙයි. ඒක කාමාර තනිකර කට්ටනේ. කාමාරයි තම. එතකොට ඔළුව ඉතින් ගණන් ගන්න බෑ. මේ දුර්ගය හරියට දෙකේ හරියට විතර කැල්ලන්නේ.